අයිබෝන් YD ස්ටුඩියෝ අපි අද ඔයගොල්ලොත් එක්ක වෙනදට වඩා වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා. මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවා අපේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ. ඒ කියන්නේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ තියෙන ස්කෑම්. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් කරන අය ඕගොල්ලන්ව රවට්ටන්න පුළුවන් ක්‍රම. ඕගොල්ලන්ගේ මුදල් හොරෙන් ගන්න ක්‍රම කිහිපයක් පිළිබඳව. මම ක්‍රම 10ක් ගැන ඔයගොල්ලොත් එක්ක අද මෙතෙන්දි කතා කරනවා. මං හිතනවා ඔයගොල්ලන්ට මේක වැදගත් වෙන්න මාතෘකාවක් වෙයි කියලා. මොකද මේ දවස්වල නිවුස් වල තියෙන දේවල්, ඊට පස්සේ මේ සමාජයෙන් අහන්න දකින්න දේවල්, ඊට පස්සේ Facebook වල සමාජ මාධ්‍යවල එහෙම ගොඩක් වෙලාවට මේ ඔයගොල්ලන්ටත් දකින්න නැති මෙහෙම දාලා තියෙනවා. මේ ආයතන ඒ වගේ හොර වැඩ කරන මිනිස්සු විසින් කරන ස්කෑම්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔයගොල්ලන්ව රවට්ටන්න පාවිච්චි කරන උපක්‍රම 10ක් පිළිබඳව හරිම සරල දේවල් ඔයගොල්ලන්ට වීඩියෝ එක දිගටම බලනකොට තේරෙයි. අපි කතා කරනවා. පළවෙනි ස්කෑම් එක තමයි මම කතා කරන low quality material scam එක. මේ ස්කෑම් එක කරන විදිය තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට contract පොරොන්දු වෙනවා. හොඳ quality material මෙන්න මේ ජාතිය material තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ SLS එක තියෙන material තමයි පාවිච්චි කරන්න කියලා. ඒ වුණාට කන්ස්ට්‍රක්ෂන් එක කරගෙන යනකොට ඒ මැටීරියල් පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට ස්ලැබ් එකක් දානකොට නියමිත ප්‍රමිතීන් වලට තියෙන කම්බි ಜಾති පාවිච්චි කරන්නේ නැතුව ඒ මේ කන්ස්ට්‍රක්ෂන් එක කරනවා. ඊට පස්සේ තමයි බාල සිමෙන්ති ಜಾති පාවිච්චි කරනවා. ඊට පස්සේ ඔය දැන් අපි කියන වාගේ දොර ජනෙල් වලට පාවිච්චි කරන ලී ಜಾති, වහලට පාවිච්චි කරන ලී ಜಾති වගේ දේවල් වලින් ඒවැ ක්වොලිටි අඩු මැටීරියල් පාවිච්චි කරලා ඒගොල්ලෝ කන්ස්ට්‍රක්ෂන් එක කරගෙන යනවා. මේක තමයි පළවෙනි හරිම සරල ස්කෑම් එක, low quality material ස්කෑම් එක. හරි. දැන් අපි බලමු දෙවෙනි ස්කෑම් එක මොකක්ද කියලා. මම හිතන විදිහට මේ දෙවෙනි ස්කෑම් එක තමයි ඉන්දිකිරීම් ශාස්ත්‍රයේ ගොඩක් බහුලව භාවිතා කරන ස්කෑම් එක. මේක තමයි ඇඩ්වාන්ස් පේමන්ට් ස්කෑම් එක. ඒ කියන්නේ මේ ස්කෑම් එකේදී ගොඩක් වෙලාවට කන්ස්ට්‍රක්ෂන් කරන කම්පැනිස් කරන්නේ ඔයගොල්ලන්ගෙන් 50%කට හරි ඊට වඩා වැඩි මුදලක් හරි ඇඩ්වාන්ස් එකක් විදියට ගන්නවා. අරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් ඒගොල්ලන්ට ලොකු මුදලක් ගෙවලා තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ ඔයගොල්ලන්ට පේන්න වැඩ කරන එක. ඒ කියන්නේ වැඩේ හරියටම දුවන්නේ නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ සයිට් එකේ දෙන්නෙක් තුන් දෙනෙක් දාගෙන වැඩේ අපි කියන්නේ අතක ගා ගන්නවා කියලා. හිමින් සැරේ කරගෙන යනවා. ඊට පස්සේ ටික දවසකින් ඒගොල්ලන්ගේ ෆෝන් ඕෆ් වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ බිසි වෙනවා. ඕගොල්ලන්ගේ ෆෝන් වලට ආන්සර් කරන්න නැති වෙනවා. ඒගොල්ලන්ව හම්බ වෙන්න බැරි වෙනවා. ඒ වගේ දේවල් කළා වැඩේ ගොඩක් දිග්ගැස්සෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එහෙම අතුරුදහන් වෙලා යනවා. ඒක තමයි ඇඩ්වාන්ස් පේමන්ට් ස්කෑම් කියලා කියන්නේ. මේ ස්කෑම් එක තවත් විදිහකට කරන්න පුළුවන්. ඒ කියන්නේ තව විදිහකට කියන්නේ මේක කරනවා හවුසින් ස්කීම් එකක් හදනවා කියලා කොන්ට්‍රැක්ටර් කෙනෙක් එනවා ඔයගොල්ලෝ පැත්තට. ඒ ඇවිල්ලා ඔහු මුලින්ම ලෑන්ඩ් එකක් හරියට සුද්ධ කරගෙන ඒ ලෑන්ඩ් එක ලොට් වලට බෙදාගෙන එහෙම ලෑන්ඩ් එක ඩෙවලොප් කරගෙන කොටස් වලට බෙදාගෙන ඔහු කියනවා අපි මේ ලෑන්ඩ් එකේ ලොට් 10ක් තියෙනවා. ඒ ලොට් 10 ගෙවල් 10ක් හදනවා කියලා. ගෙවල් 10ක් හදනවා. ගොඩක් අඩු ගාණක් තමයි ඔයගොල්ලන්ට කියන්නේ වෙළඳ පොලේ තියෙනවට වඩා අඩු ගාණකට ලස්සන ගයක් නිර්මාණය කරනවා කියලා ඔයගොල්ලන්ට විෂුවල්ස් පෙන්නලා ඒගොල්ලෝ ඒ ගේ මාකට් කරනවා. මාකට් කරලා ඒ ගේ හදන්න කලින් අපි හිතමු 10 දෙනෙකුට ඒ ගේ විකුණනවා. ඒගොල්ලෝ කියන්නේ 10 දෙනාම ඒ කියන්නේ ලොට් 10ම විකිණුවාට පස්සේ තමයි ඒගොල්ලෝ කන්ස්ට්‍රක්ෂන් පටන් ගන්න කියලා. එකපාර කන්ස්ට්‍රක්ෂන් දිගට කරගෙන යනවා කියලා. මාස 3ක් 4ක් ඇතුළත කන්ස්ට්‍රක්ෂන් එක වියර කරනවා කියලා. ඒ වුණාට ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ලොට් 10ම කට්ටිය සල්ලි දැම්මට පස්සේ මුල දවස් ටිකේ ෂෝ එකට වැඩ ටිකක් කරලා ඊට පස්සේ ඒගොල්ලෝ කම්පැනි එක පිටින්ම අරගෙන අයින් වෙලා යනවා. ඕගොල්ලන්ට හොයාගන්නත් බැරි වෙනවා. එතකොට ඒකෙන් චුට්ටක් හිතලා බලන්න කොච්චර ලොකු පාඩුවක් වෙනවද කියලා. මොකද 10 දෙනෙක්ගෙන් සල්ලි අරගෙන යනවා කියන්නේ ලොකු මුදලක් ඒගොල්ලෝ එකතු කරගෙන. එතකොට ලොකු මුදලක් අරගෙන තමයි ඒ කෙනා යන්නේ. මේ ස්කෑම් එක ගොඩක් වෙලාවට තියෙනවා. ගොඩක් ඔය ටීවී වල පත්තරවල වගේ ඔයගොල්ලන්ට අහන්න ලැබෙන්නේ මේ වගේ ස්කෑම් එකක්. මේ වගේ දෙයක් තමයි. තුන්වෙනි එක තමයි ඩිසයින් ස්කෑම් එක.
ඩිසයින් ස්කෑම් එක කරන්නේ ගොඩක් වෙලාවට කන්ස්ට්‍රක්ෂන් කරන ආයතනයක් හරි ඔහු පුද්ගලයෙක් හරි ඔහු ඩිසයින් එකක් හදලා කරන මේ පෙන්නනවා මම මෙන්න මේක තමයි හදන්නේ මෙන්න මේ සයිස් වලට තමයි හදන්නේ කියලා මුලින් ඔහු සේවාදායකයාට මේ ඩිසයින් එක පෙන්නනවා ඒත් ඔහු ඒ ඩිසයින් එකේ තියෙන විදිහටම නිර්මාණය කරන්නේ නැහැ. මොකද ඔහු කරන්නේ කාමර සයිස් එක අඩු කරනවා ඊට පස්සේ ගේ දිග පල්ලවල වෙනස්කම් කරනවා ඊට පස්සේ අපි හිතමු හයිට් ඩිෆරන්ස් එක හයිට් එක ඒ කියන්නේ තට්ටු දෙකකට ගේ හදනවා නම් ස්ලැබ් එකට තියෙන හයිට් එක අඩු කරනවා ඒ වගේ ඩිසයින් එකේ වෙනස්කම් කරනවා. ඊට පස්සේ බාත්රූම් වල එහෙම සයිස් අඩු කරන්නේවා ඊට පස්සේ දොරවල් සංඛ්‍යාව වෙනස් කරන්නේවා ඩිසයින් එකේ පෙනුම වෙනස් කරන්නේවා ඒ වගේ දේවල් වලින් මේ ගොඩක් වෙලාවට ඔහුගේ මේ කියන්නේ කොන්ට්‍රැක්ට් එකේ වියදම ඔහු නැති කර ගන්නවා. ඒ වුණාට ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ ඔයගොල්ලෝ ගෙවන්නේ මුලින් ඔයගොල්ලන්ට පෙන්නපු ඩිසයින් එකට. මුලින් ඔයගොල්ලෝ පෙන්නපු සයිසස් වලට. ඒක තමයි තුන්වෙනි ස්කෑම් එක. හතරවෙනි ස්කෑම් එක තමයි හිඩන් කොස්ට් ස්කෑම් කියලා කියන්නේ. කොන්ට්‍රැක්ට් මුලින්ම ගොඩක් චීප් ඒ කියන්නේ ගොඩක් අඩු රේට් දාලා ගොඩක් අඩු මුදලක එස්ටිමේට් එකක් දෙනවා. ඒ එස්ටිමේට් එකේ හැම දෙයක්ම අන්තර්ගත වෙන්නේ නැහැ. මොකද දැන් උදාහරණයක් විදිහට කියනවා නම් ඔහු එස්කේවේෂන් වලට යන ගණන් ඒකේ දාන්නේ නැහැ. ඊට පස්සේ ප්ලේන් වැඩ වලට යන ගණන් ඒකේ දාන්නේ නැහැ. ඕගොල්ලන්ට ඇහැ යන ඕගොල්ලෝ බලන හොඳ ප්‍රධානම වියදම් ටිකක් අඩුවට දාලා ඔහු කරනවා. ඒ වුණාට ඔහු නොදාන වියදම් ගන්නක් තියෙනවා. ඒ දේවල් වලට ඔහු පස්සේ ඒ කියන්නේ ඕගොල්ලෝගේ කන්ස්ට්‍රක්ෂන් එක කරගෙන ඉදිකිරීම කරගෙන යන අතරතුර ඔහු ඒ දේවල් වලට ගොඩක් ලොකු රේට් දාලා ඕගොල්ලන්ගෙන් සල්ලි ගන්නවා. ඒක තමයි මේ ස්කෑම් එක. පස්වෙනි ස්කෑම් එකත් අපි දෙවෙනියට කතා කරපු ඇඩ්වාන්ස් පේමන්ට් ස්කෑම් එක වගේම තමයි. පස්වෙනි ස්කෑම් එක තමයි ෆේක් කොන්ට්‍රැක්ට් ස්කෑම්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට දකින්න පුළුවන් වෙන්නේ මේ දේවල් Facebook එකේ එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල සමාජ මාධ්‍යවල දානවා හොඳ ලොකු ආයතන පවත්වාගෙන යන කන්ස්ට්‍රක්ෂන් කම්පැනිස් වගේ පෙන්නන මේ Facebook ප්‍රොෆයිල් ඒ වගේ දේවල් වලින් මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්නවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ Facebook එකට දාන පෝස්ට් එකක් ඒක පෝස්ට් එක බූස්ට් කරලා ඒ වගේ දේවල් වලින් සමාජයේ මේ ආකර්ෂණය වැඩි කරගන්නවා. එහෙම වැඩි කරගෙන ඒගොල්ලෝ මේ විදිහට කොන්ට්‍රැක්ට් කරනවා එහෙම කියලා ඕගොල්ලන් ඇවිල්ලා හම්බ වෙලා ඕගොල්ලන්ගේ මුලින්ම සල්ලි ගන්නවා. ඒ කම්පැනිස් ලියාපදිංචි කළා ඒ දේවල් කළා කිසිම දෙයක් නැහැ. ඒවා නිකම්ම නමට තියෙන කම්පැනිස් විතරයි. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ඇඩ්වාන්ස් අරගෙන ඒගොල්ලන්ගේ Facebook account ඒ දේවල් ඔෆිස් ඔක්කොම අයින් කරගෙන යනවා. ඊපස්සේ මම කතා කරන්නේ unskilled labor කියන ස්කෑම් එක ගැන. මේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනිස් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා කිසි පුහුණුවක් නැති. ඒ කියන්නේ අපි කතා කරන විදිහට වැඩේ ගැන හරියට දන්නේ නැති ලේබර්ස්ලා. එතකොට ඒගොල්ලන්ගේ අතින් ඕගොල්ලන්ගේ කන්ස්ට්‍රක්ෂන් එක කරනවා කියන්නේම පාඩුවක්. මොකද ඒගොල්ලන්ගේ ජොබ් එක හරියට කරන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ කරන වැරදි වහන්න, ඒ දේවල් නිවැරදි කරන්න ඕගොල්ලන්ට පස්සේ කාලෙක ලොකු වියදමක් දාගන්න වෙනවා. හත්වෙනි ස්කෑම් එක material theft scam. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් ඕගොල්ලන්ගේ සයිට් එකට ඕගොල්ලන්ට පේන්නේ ඒගොල්ලෝ බඩු ගෙනත් දානවා උදේම. ඊට පස්සේ රැට හොරකම් කරනවා. ඕක තමයි material theft scam කියලා කියන්නේ. ඒකෙදි වෙන්නේ ඕගොල්ලන්ට පේන්න මැටීරියල් අරන් එනවා. ඒ වුණාට මේ මැටීරියල් ඒගොල්ලෝ සයිට් එකෙන් අයින් කරනවා. එහෙම නැත්නම් මේ මැටීරියල් වෙනත් බාල මැටීරියල් වලට මාරු කරනවා. ඒක තමයි මේ ස්කෑම් එක. අටවෙනි ස්කෑම් එක තමයි ඕවර් බිලින් ස්කෑම් කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ අපි හිතමු ඔයගොල්ලන්ගේ කන්ස්ට්‍රක්ෂන් එක කරගෙන යනකොට මේ කොන්ට්‍රැක්ටර්ස්ලා ඔයගොල්ලන්ට වල්ගඩි 100ක බ්‍රික්ස් තමයි බඳින්නේ. වල්ගඩි 100ක් තමයි ඔයගොල්ලෝ බිත්ති බඳින්නේ. ඒ වුණාට ඒගොල්ලෝ 150කට ඔයගොල්ලන්ට බිල් කරනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අතිවාදමේදී වගේ නම් ඕගොල්ලන්ට කියනවා අපි මෙන්න මෙච්චර ඩෙප්ත් එකකට අඩි 2ක ඩෙප්ත් එකකද අතිවාදම යට ඉඳන් උඩට බැඳලා කියලා. ඊට පස්සේ ඒ වුණාට ඇත්තටම ඒගොල්ලෝ අඩි 1.5ක් මේ තමයි යටට බැඳලා තියෙන්නේ. එතකොට නාගල් 6ක් ඕගොල්ලන්ට වැඩිපුර මේ charge කරනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ඕවර් බිලින් ස්කෑම් එක කියලා කියන්නේ. 9වෙනි ස්කෑම් එක තමයි permit scam කියලා කියන්නේ. ඒ කියන්නේ කොන්ට්‍රැක්ටර් ඕගොල්ලන්ට කියනවා මෙන්න මේ permit එක ගන්න ඕනේ.
මේ රිපෝට් එක ගන්න ඕන කියලා ඔයගොල්ලන්ගේ ඒ දේවල් වලට ඒ මුදල් අය කරනවා. ඒ වුණාට ඒගොල්ලෝ ඇත්තටම ඒ රිපෝට් ගන්න, ඒ පර්මිට් ගන්න වැඩ ඒ දේවල් කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ඔයගොල්ලන්ගෙන් ඒ දේවල් වලට සල්ලි අරගෙන මේ වැඩේ නවත්තලා දාන එක. ඒක තමයි පර්මිට් ස්කෑම් කියලා කියන්නේ. 10 වෙනි ස්කෑම් එක තමයි ප්‍රොජෙක්ට් ඇබන්ඩන්මන්ට් ස්කෑම්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන කරගෙන යනවා. භාගයක් දුරට කරගෙන යනකොට ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එක අතහැරලා දානවා. ඒගොල්ලෝ කියව එක එක જાතියේ ඉෂුස් අරන් එනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා අපිට ලේබර් කේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේ බඩු මේ මැටීරියල් සල්පයි ගන්න යාගේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ කැම්පේන් එකට මෙන්න එහෙම පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒගොල්ලන්ට මෙතනින් යාර කරන්න විදියක් නැහැ කියලා මොකක් හරි හේතුවක් ඉදීපත් කළා. නැත්නම් ඒගොල්ලෝ බංකොලොත් වෙලා තියෙන කේ ආයතනයේ වහලා දානවා කියලා ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එක නවත්තලා දානවා. හරි. මම මේ දැන් ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තේ ඉන්දිකිරීම් ක්ෂේත්‍රයේ තියෙන හරිම සාම්ප්‍රදායික ගොඩක් famous හරි සරල ස්කෑම් 10ක් ගැන. මේට වඩා තව ගොඩාක් ක්‍රම තියෙනවා. ඉන්දිකිරීම් ක්ෂේත්‍රයේ ඔයගොල්ලන්ගෙන් මුදල් ගන්න විදිහ, ඔයගොල්ලන්ව රවට්ටන විදිහ. ඒත් මේ වගේ පුංචි දේවල් වලටත් ගොඩක් වෙලාවට ගොඩක් මිනිස්සු රැවටෙනවා. මේ ගොඩක් ඒ වගේ දේවල් වලට අහු වෙනවා. ඒකයි අපි මේ වගේ පුංචි දේවල් ගැනත් ඔයගොල්ලොත් එක්ක මෙහෙම කතා කරන්න හිතුවේ. ඒ වගේම තමයි මම දැන් ඔයගොල්ලන්ට කියන්නම්, ඔයගොල්ලොත් එක කතා කරන්නම් අපි කොහොමද මේ වගේ දේවල් වලින් බේරෙන්න පුළුවන් කියලා. මේ වගේ දේවල් වලින් බේරෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ඉදිකිරීම, ඔයගොල්ලන්ගේ සීනය කියලා කියමු. ඔයගොල්ලන්ගේ නිර්මාණයක් ඔයගොල්ලෝ කරනකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ දේවල් වලට හරියට මැදිහත් වෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ තුන්වෙනි පාර්ශවයක් විදියට හොඳ කන්සල්ට කෙනෙක් හයර් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් හොඳ ලස්සන ඩිසයින් එකක් කරගෙන හොඳ කන්සල්ට කෙනෙක් හයර් කරලා ඔයගොල්ලන්ගේ කොන්ට්‍රැක්ට් එක මොනිටර් කරන්න. එතකොට කොන්ට්‍රැක්ටර්ත් එක්ක කතා බහ කරන ඒවා, කොන්ට්‍රැක්ටර්ට උපදෙස් දෙන ඒවා, ඒ වගේම කොන්ට්‍රැක්ට් කරන දේවල් කන්ස්ට්‍රක්ෂන් එකේදී වෙන්න ඕනි විදිය ගැන ඔයගොල්ලන්ට උපදෙස් දෙන එක වගේ ගොඩක් හොඳ සේවාවක් කන්සල්ට කෙනෙක් කරනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ සයිට් එකකින් සුපර්වයිසර් කෙනෙක් තියන්න. මම කියන්නේ කොන්ට්‍රැක්ට් එකේ සුපර්වයිසර් ගැන නෙමෙයි, මම කියන්නේ ක්ලයන්ට්. ඔයගොල්ලන්ගේ පැත්තෙන් කෙනෙක්ව පත් කරලා තියන්න ඒකට. ඔහුට පුළුවන් එතකොට ඇවිල්ලා සයිට් එකට කොහොම මැටීරියල් දෙන්නේ, සයිට් එකේ වැඩේ යන්නේ කොහොමද කියන දේවල් ගැන හොඳට ළඟ ඉඳන් ළඟ ක්ලෝස් මොනිටර් කරන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් තෝරගන්නකොට ගොඩක් වෙලාවට ඒ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එක කරලා තියෙන පාලන වැඩ, ඒගොල්ලන්ගේ සියලු ඩීටේල්, ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක, ඊට පස්සේ ඒගොල්ලන්ගේ විස්තර, ඒගොල්ලන්ගේ ලියාපදිංචි කිරීමේ සහතික, එහෙම නැත්නම් තවත් රජයේ ආයතන තියෙනවා කන්ස්ට්‍රක්ෂන් කරනකොට ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ ආයතනවල ලියාපදිංචි වෙලා තියෙනවද? ඒගොල්ලන්ගේ සේවකීන් කොහොමද කියන දේවල් ගැන ඔයගොල්ලන්ට හොඳට හොයලා බලන්න පුළුවන්. එහෙම හොයලා බැලුවහම ඔයගොල්ලන්ට රැවටීම් වලට අහු වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු වෙනවා. අනිත් දේ තමයි ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්න ඕනිම දෙයක් කන්ස්ට්‍රක්ෂන් එක කරනකොට ඔයගොල්ලන්ගේ මේ මුලින්ම ඩිසයින් පීරියඩ් එකේදී ඔයගොල්ලන්ගේ ඩිසයින් එකටම ඒගොල්ලෝ හරියට POQ එකක් හදනවාද? එස්ටිමේට් එකක් ඔයගොල්ලන්ට දෙනවද? ඒ එස්ටිමේට් එකේදී තියෙන කොන්දේසි මොනවද? ඒ කියන්නේ හැංගිච්ච කොන්දේසි මොන හරි තියෙනවද? කොච්චර කාල පරාසයකටද ඒගොල්ලෝ එස්ටිමේට් එක දෙන්නේ? ඒගොල්ලන්ගේ කන්ස්ට්‍රක්ෂන් එක කරගෙන යන ටයිම් පීරියඩ් එක කොහොමද? ඒ කියන්නේ අපි හිතමු කන්ස්ට්‍රක්ෂන් එකක් කරගෙන යනකොට අපිට පුළුවන් කොටස් වලට බෙදා ගන්න. අත්තිවාරමට මෙන්න මේ දවස් ටික යනවා. ඊට පස්සේ අත්තිවාරයෙන් උඩ බිත්ති ටික බඳ ගන්න මෙන්න මෙච්චර කාලයක් යනවා. ඊට පස්සේ වහල ගහන්න මෙච්චර කාලයක්, මේ ඉලෙක්ට්‍රිකල් වැඩවලට මෙච්චර කාලයක්, ෆිනිෂර්ස් වලට මෙච්චර කාලයක් කියලා ඔයගොල්ලන්ගේ POQ එක වගේම ඔයගොල්ලන්ට පුළුවන් ටයිම් එකත් ඒ විදිහටම මැනේජ් කරගන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ කාලෙදී මෙන්න මේ වැඩ ටික අවසන් වෙලා තියෙන්න ඕනේ කියලා. ඒ විදිහට හදා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කොන්ට්‍රැක්ටර්ත් එක්ක කතා කරලා. එතකොට හොරකම් වෙන්න තියෙන දේවල්, ඒ වගේ දේවල් අඩු වෙනවා. අනිත් එක තමයි ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට කරන තවත් දෙයක් තමයි ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට තෝරන්නේ අඩු මුදල, අඩුම රේට් එක දෙන කම්පැනි එක. හැබැයි ගොඩක් වෙලාවට අඩුම රේට් එක දෙන කම්පැනි එක නෙමෙයි හොඳම කම්පැනි එක. ඕගොල්ලෝ වෙළඳ පොලේ තියෙන මිලවල් සංසන්දනය කරලා බලලා ඕගොල්ලන්ට පුළුවන් තෝරගන්න
හොඳ රේට් එකක් තියෙන ඒ වගේම හොඳ මැටීරියල් පාවිච්චි කරන හොඳ සුපර්වයිසර් එකක් කරන කම්පැනි එකක්. ඉදිකිරීම ශේෂ්ත්‍රයේ සිද්ධ වෙන ස්කෑම් ගොඩක් වෙලාවට වෙන්නේ ඒගොල්ලෝ අඩු රේට් එකක් දාලා අඩු මුදලකට මේ ජොබ් එක කරලා දෙන්නම් කියලා ඕගොල්ලන්ට බොදු දේවල් මවාපාලා බොදු දේවල් පෙන්නලා ඕගොල්ලන්ගෙන් සල්ලි ගන්න එක. එහෙම කරන දේ කම්පැනිස් ගොඩක් වෙලාවට ඒ දේවල් කරන්නේ ලස්සන විෂුවල්ස් පෙන්නලා හොඳ ලස්සන 3Ds පෙන්නලා ඒගොල්ලන්ට කරන්න බැරි තරම් ලස්සන නිර්මාණ අඩු ගණන් වලට කරන්න බැරි මුදල් වලට කරනවා කියලා ඕගොල්ලන්ට පෙන්නලා ඕගොල්ලන්ගේ අතට විශ්වාසය ඇති කරලා ඒගොල්ලෝ ඕගොල්ලන්ගෙන් සල්ලි ගන්න එක. ඒ වගේ දේවල්ට අහු වෙන්නේ නැතුව හොඳ කම්පැනි එකක් තෝරගන්න ඕනේ. හොඳ කම්පැනි එකක් තෝරගෙන හොඳ ලස්සන නිවසක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ ඒ හොඳ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් තෝරගත්තොත්. අනිත් කාරණය තමයි ඕගොල්ලෝ ගොඩක් වෙලාවට ඕගොල්ලන්ගේ ඉදිකිරීමට ඉන්වෝල්ව් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ හොයලා බලන්න ඕනේ ඉදිකිරීම කරගෙන කරන තත්ත්වය කොහොමද? දැන් අද කොච්චර වැඩක් වෙලාද? ඒ වගේ ඕගොල්ලන්ටත් මැදිහත් වෙලා ඒවා මොනිටර් කරන්න පුළුවන් නම් එතකොට ඕගොල්ලන්ට සිද්ධ වෙන පාඩු ගොඩක් අඩු වෙලා යනවා. අද වීඩියෝ එකකින් අපි ඔයගොල්ලොත් එක්ක කතා කරේ ප්‍රායෝගිකව ඔයගොල්ලන්ට මේ ඉදිකිරීම ශේෂ්ත්‍රයේ හම්බෙන ප්‍රශ්න පිළිබඳව. මම හිතනවා ඔයගොල්ලන්ට උදව්වක් වෙන දේවල් ටිකක් අද අපි කතා කරන්න ඇති කියලා. ආයිත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් දේවල් බෙදා ගන්න පුළුවන් වීඩියෝ එකකින් හම්බ වෙමු.